අද ඔබේ දේ දරුවෝ කතා කරනවා. එක වචන පහක් බැරි වෙච්ච දරුවෝ අද කතා කරනවා. අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහිල්ලා ලංකාවේ ගොඩක් දරුවන්ට ඉංග්‍රීසි දාන්න බෑ. එක වචන 10ක් ගෙදර කතා කරන්න හෙන්නේ නැහැ. කුළුපරු ටික කියා ගන්න බෑ. ගෙදර තියෙන මොන ශරීරයේ කොටස් ටික කියා ගන්න බෑ. ගෙදර තියෙන උපකරණ ටික කියා ගන්න බෑ. වචන 10ක් වාක්‍ය 10ක් පොඩියටවත් කතා කරගන්න බෑ. සුද්ධ දැක්කම දුවනවා. ලංකාවේ ගොඩක් දරුවෝ එහෙමයි. අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තාත් කොච්චර ටියුෂන් ගියත් කොච්චර පන්ති ගියත් මෙහෙම කතා කරු පන්තියක් තියෙනවා නම් මට කියන්න අතපට්ටමට දාන්න. නැත්තම් කටපට්ටමට දාන්න ගිහිල්ලා. මොකද මෙහෙම පන්ති නෑ. පටන් ගත්ත දවස වගේම අවසන් දවසේ දෙමාපියෝ ගෙන්නලා දෙමාපියෝගේ ඉස්සරහා දරුවෝ ඉංග්‍රීසියෙන් කතා කරලා දෙන පන්තියක් ලංකාවේ තියෙනවා නම් කියන්න මට. ලංකාවේ තියෙනවා නම් කියන්න මොකද? එහෙම ලංකාවේවත් නෑ. රයිට්ස් ඕන කෙනෙක් ඕනම දරුවෙක් නැගිටිනවා කියන්න. Okay, very good. Then අපි කොල්ලට my son. ඔන්න දැන් තමයි සෙල්ලමට යන්නේ. කටිනිය සූ ගහනවා. අයියේ. පටන් ගන්න දවසේ කිව්වා මේ කෝස් එක ඉවර කරන්නේ දෙමාපියෝ ගෙන්නලා දෙමාපියෝ ඉදිරියේ දරුවා කතා කරවල තමයි බාර දෙන්න කියලා වචනයක් කිව්වා. ඒ වගේම ආපු ආරත අමුත්තන් කිව්වා මාතර දැකපු එකම ක්ලාස් එක ඉංග්‍රීසි පන්තියක් පටන් අරගෙන කෝස් එකක් පටන් අරගෙන ඒ පටන් ගත්ත වගේම අවසන් දවසේ දෙමාපියෝ ගෙන්නලා දෙමාපියෝ ඉදිරියේ දරුවා කතා කරවල දෙන පන්තිය එකම දැක්ක පන්තියක විතරයි කියලා කිව්වා. ඔබ දකින්න ඇති. එහෙනම් මෙන්න අපි යනවා ඒකට ඔප්පු කරන්න. දැන් මේ දරුවෝ නිකන් නෝට්ස් ලියව විතරක් නෙමෙයි මේ ඕනෑම දරුවෙකුට පුළුවන් කතා කරන්න. සුද්දෙක් දැක්කොත් මෙහෙමයි. හඳ අල්ලන්න ඉර අල්ලන්න මේ මාස 4න් අපේ හාමුදුරනේ පුළුවන්ද? පුළුවන් මට්ටමේ හදලා තියෙන්නේ කතා කරන්න පුළුවන්. මේක තා ගොඩක් තිස්සහට යන්න. හැබැයි එදා වචනයක් ඇහුම හැංගිච්ච දරුවෝ මූණ හාංගගත් දරුවෝ අර බයේ සබකෝලේ දෙපැත්ත හරි බිම් බල බල හිටපු දරුවෝ අද බාන හරි අපුරුවට කතා කරන විදිය මයික් එක දුන්නම දුවන්නේ මයික් එක දුන්නම අනේ මට බෑ කියන්නේ නෑ සර්ට ඔච්චර විශ්වාසද අපේ ළමයි ගැන අපිට වඩා ඔමට විශ්වාසයි ඇයි ඒ කොන්ෆිඩන්ස් එක මේක ඇතුලේ හැදුවා හැම ළමයෙක්ම මාත් එක්ක කතා කරා එක ළමයි නේ හැම ළමයෙක්ම කතා කරා මේක ඇතුලේ හැම ළමයෙක්ම එකිනෙකාට බය නැති වෙන්න කියන්නේ ඒ බය නැති කිරීමේ ක්‍රියාවලිය මේක තුල හරි අපූර්වට අපි හදලා තියෙනවා. පෞරුෂත්වය ලේසියෙන් කෙනෙක්ගේ හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉස්සරහට එන්න බයයි. ඒ කාට හරි ගියොත් ඉස්සරහට ඇවිල්ලා කතාවක් කරන්න කිව්වොත් කතා කරන්න කැමතිද? කැමති නෑ. දැන් මේ අම්මා කෙනෙකුට කිව්වොත් අනේ අපි මේක කෝස් එක ගැන මොකක් හරි කියලා නේද පානක් හරි හරි. අත්තම බයයි කතා කරන්න. කියන්න ඕනකම තියෙන කතා කරන්න බයයි. එහෙනම් ලැජ්ජාව සබකෝලයේ බිය මග හරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අපි මේ සියලු දරුවන්ගේ ගයින් කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමු. ඔබ කැමති ඕනෑම දරුවෙක් ඔබේ. ඔබට සැකයි සර් දැන් මගේ දරුවෝ ඉංග්‍රීසි කතා කරනවාද කියලා මට සැකයක් තියෙනවා. ඒක නිසා සර් අපේ එක නැගිටලා අහන්න සර් අපේ එකට පුළුවන් ද බලන්න. බය නැතුව කියන්න ඕනෑම දරුවෙක් කතා කරනවා. සර් අනේ අම්මේ පාමාව නැගිටන්න මාව පෙන්වන්න එපා බුදු අම්මේ බුදු තාත්තේ එමෙපා හදලා තියෙන හැම දරුවෙක් මේ මට්ටමට හදලා තියෙන හැම කෙනෙක්ම කතා කරන්නේ මේ විදියට ඔයාලා පෙන්නනවද මං ගන්නද මං ගන්න දක්ෂයෝ හදලා තියෙන්නේ අපි පටන් ගමු ඔව් හරි මං ගන්නම් Hi, how are you? I am well. Nice to meet you. My name is Sadhuran Jai Singh. What's your name? My name is Tatimidi Risha. Where do you come from? I am come from Australia. Australia. Oh, is this your best to Sri Lanka? Yes, this is my first visit. Do you think that Sri Lanka is a beautiful country? Yes, of course. This is a very beautiful country. How long have you been in Sri Lanka? How long have been here for 10 days? Oh, good. Very good. Are you married? No, I am still single. Oh, what do you do for work? I am for work student. Oh, good, good. How old are you? I am 13 years old. Where do you put up?
I am put up Hikaduwa. Oh, with whom did you come here? I came here with my family members. By the way, okay, now say this in English, okay? English in me කියන්න ඕන. Understand? මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. I am good at drawing. මට හොඳට නටන්න පුළුවන්. I am good at dancing. අපි නටමුද? Shall we dance? මට හොඳට නටන්න පුළුවන්. I am good at dancing. මතක් කරලා නටන්න. Be sure to dance. මට නටන්න උවමනයි. I want to dance. ඔව් මට නටන්න පුළුවන්. Yes, I can dance. Okay, right. දෙමු ක්ලබ් එකක් තව අහරු ඉන්නවා දෙන්න අවස්ථාව දෙන්න. ඕනෑම කෙනෙක් නැගිටලා අහනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට කියන්න. ඕනෑම කෙනෙක්. ඕනෑම කෙනෙක්. තිමු. ඔයාලා පෙන්වන්න ප්‍රශ්නයක් නැහැ දරුවා තමන්ගේ දරුවා කොහොමද මොනවද කරලා තියෙන්නේ ඉගෙනගෙන තියනවද කතා කරනවද වචන 10ක් හරි ආවට වඩා ප්‍රගතියක් තියනවද නේ ඒක ගැන දැන් මොකද වෙන්නේ මට කියන්න පුළුවන්කම තියෙන්නේ ඕනේ කෝ මෙයාද මෙයාද okay right it's good hi how are you I am well. Nice to meet you. My name is Sandhuran Jayasingh. What's your name? My name is Darojan. Where do you come from? I am come from England. England. Yes. Oh, is this your first trip to Sri Lanka? Yes, my first visit to Sri Lanka. Do you think that Sri Lanka is a beautiful country? Yes, of course. This is very beautiful country. How long have you been here? 2 months. 2 months. Very good. By the way, where do you put up? I am put up at Madara. Matara. Okay. What do you do for work? I am businessman. Businessman. Wow, very good. Are you married? No, I am stay single. Do you have a girlfriend? No. Okay. Right, sir. Do you have a brother and sister? Yes, I am one sister, no brothers. Okay, good, sir. Do you need any help? No thanks. Next one. By the way, shall we sit here? No, I prefer to sit in the middle of the bus. It is very warm. Open shutters. By the way, how are you going? I'm going up to Pera. Then what is your destination? Oh, yes, of course. I am going to Kandy. Okay. Get me ticket to. Kandy. Okay. Don't you have change? No, I have changed. Then I where is the later? By the way, next one. Now say this in English. Understand? මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. I am good at drawing. මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. I am good at drawing. මට හොඳට නටන්න පුළුවන්. I am good at dance. මට හොඳට පියාඹන්න පුළුවන්. I am good at flying. මම කඩේට යන්නේ හදන්නේ. I am going to go to the shop. මම නටන්නයි හදන්නේ. I am going to dance. Okay, මතක් කරලා නටන්න. Be විසුවට sure to dance. මට next one. ඔව් මට නටන්න පුළුවන්. Yes, I can dance. Okay, very good. Then clap එකක් ඔයාලට හොඳට දෙන්න. Right, next one. Next one. තව this one do. කවුද එන්නේ වෙන? මේක දුර යන්න මේ. තව ඕනෑම කෙනෙක්. ඇලි කමන්නේ. ඔයාලගේ ඕනෑම කෙනෙක් නැගිටිනවා. සර් අපේ කොල්ල කතා කරනකොට කටහරිනවද අපේ දූ කතා කරනවද නිකන් සැකන ඉක්මනට වැඩි වෙලාවක් ගන්න බෑ ඒ නිසා ඕනෑම කෙනෙක් හයි දෙන්න මට කතාට පොඩ්ඩක් මනුෂ්‍යන ගන්න බය වෙන්න එපා මේ hi how are you I'm well. Nice to meet you. My name is Sandhuran Jayasingh. What's your name? My name is Sanjay Maya. Where do you come from? I'm come from Australia. Is this your first trip to Sri Lanka? Yes, this is my first visit to Sri Lanka. Do you think that Sri Lanka is a beautiful country? Yes, of course, this is a very beautiful country. What do you do for work? I'm a student. How old are you? I am 11 years old. With whom did you come here? I came here with my family. By the way, where do you put up? I am put up Madara. Do you need any help? No thanks. What's your phone number? Not 77 60 41. Okay, by the way, shall we sit here? No, I prepare to sit in the middle of the bus. It is very warm. Open shutters.
By the way, how are you going up? I'm going up to Peradeniya. What is your destination? I'm of course going to Kandy. Get me ticket to Kandy. Don't you have change? Sorry, I don't have change. Have a marker than the ticket? Thank you. Thank you. Okay, now say this in English. මට හොඳට චිත්‍රාන් දින්න පුළුවන්. I'm good at drawing. මට හොඳට නටන්න පුළුවන්. I'm good at dance. මම කෝපි ටිකක් බොන්න හදන්නේ. I'm going up. Have some coffee. මට පූසෙක් ඉන්නවා. I have a cat. මට ලස්සන ගෙයක් තියෙනවා. I have a nice house. ඔව් මට පුළුවන්. Yes, I can. ඔව් මට නටන්න පුළුවන්. Yes, I can dance. ඔව් මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. Yes, I can speak English. ඒක නෙවෙයි. By the way, අපි යමුද? shall we go? අපි කමුද? Shall we eat? මට බෑ. I can't. මට විශ්වාස කරන්න බෑ. I can't believe it. මතක් කරලා එක ගේන්න. Be sure to bring it. මතක් කරලා කතා කරන්න. Be sure to talk. කරුණා කරලා පාඩම් කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. Please study. හා මට කාර්යය කරන්න ගන්නවත් අප්පා. Please stop bothering me. next one මට කතා කරන්න ඕමනයි. I want to talk. මට නටන්න ඕමනයි. I want to dance. මට පියාඹන්න ඕමනයි. I want to fly. ඒක බැලුමක් වාගේ. It's look like a balloon. ඒක පෑන් විදුලි පංකාවක් වාගේ. It look like a fan. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කැමති. I would like a question to answer. okay next one අපිට එන්න සිදු වුණා. We had to come. මට යන්න සිදු වුණා. I had to go. අනේ මට පුළුවන් නම් හුවමත් එක්ක කරන්න. I wish I could forget him. එයා එන එකක් නෑ. නැත්නම් එයා එහෙම හිතන එකක් නෑ. He may not thinks that. so මම ඔයා මතක් කළා විතරයි. I have just remember. අපි යමු. Let's ride. අපි දුවමු. Let's run. අපි සාදර නොයයිමු. Let's not go to the party. මට ගෙදර යන්න හදිසි. I am in a hurry to go to the home. මට නටන්න හදිසි. I am in a hurry to dance. ඔබට උදව් කරන්න දෙන්න. Let me help you. මට යන්න දෙන්න. Let me go. next one ගොඩක් ප්‍රමාද වුණාට සමා වෙන්න. I am sorry to Soleil. ඇවිත් වාඩි වෙන්න. Come and sit. ඇවිල්ලා නටන්න. Come and dance. ඇවිල්ලා දුවන්න. Come and run. next one අපි කලින් ගියාට කමක් නැද්ද? Do you mind if leave early? මං ආසයි පියාඹන්න. I'm fond of flying. මං ආසයි දුවන්න. I'm fond of run. මම ආසයි නටන්න. I'm fond of dance. මම ආසයි උගන්වන්න. I'm fond of teaching. okay good දෙමු තව හුවක් කියනවා හොඳයි අපි අද දෙමු good very good next one okay very good very good thanks good තව දෙන්නෙකුට chance එක දෙන්න මොකද ඔක්කොම දෙන්න ඔක්කොම නම් කතා කරන්න ප්‍රශ්නයක් නැහැ හරි අන්න අම්මගෙන් කඩ ගහනවා අපේ කෙල්ලන් පුළුවන්ද කියලා අහන නිකන් නේද හරි අපි බලමු මේ කමුතු සෙන්න මහත් නේද තාත්තලා කියන්න පුතාලා බොහොම ස්තුතියි තාත්තලා ආපු ටිකට අනිත් තාත්තලා කාර්ය බහුල ඇති ඒ වුණාට ආපු තාත්තලා ඉතාලම හදවතින් මගේ කරනවා right hi how are you I will. nice to meet you my name is Sandran Jaisingh what's your name My name is Dilki. where do you come from I am from Japan. Japan oh my god do you think that Sri Lanka is a beautiful country Yes, this is very beautiful country. how long have you been here 2 months. 2 months with whom did you come here I came here with my family members. by the way where do you put up I put up at Mathura. what do you do for work I'm student. student how old are you I'm 15 years old. 16 years old okay do you need any help No thanks. okay by the way shall we sit here No, I prefer to sit in the middle of the bus. it is very warm open shutters by the way how far going I am going up to Peradeniya. What is your destination? I am of course going to Mathura get me ticket to Mathura don't you have change Don't you have change? sorry I don't have change Then I will give
the balance later. Have a market at the ticket. Thank you. Thank you. Where does this road lead to? This road leads to Balangoda. Balangod. Okay. Where do you want to go? I want to go to this address. Can I have a look at it? This address is not on this road. Okay, where is it? You have to take the other road. I can't follow you. Now you go along and to your and to your left. Then you will come across the blue storied building. That is the place. Okay, thank you very much. Thank you very much. Okay, right. Good. Now sir is in English. Understand? මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. I am good at drawing. මට හොඳට නටන්න පුළුවන්. I am good at dancing. මට හොඳට පියාඹන්න පුළුවන්. I am good at flying. ඒක නෙවෙයි. By the way, අපි නටමුද? shall we dance? මට නටන්න හොඳට පුළුවන්. I am good at dance. මතක් කරලා නටන්න. Be sure to dance. නමුත් But මට නටන්න බෑ දැන්. I can't dance now. ඒකට කමක් නැහැ. It doesn't matter. Very good. It doesn't matter. කරුණාකරලා නටන්න. Please dance. මම නටන්න ආසයි. I'm fond of dancing. මට නටන්න හදිසි. I am in a hurry to dance. Very good. නටලා වැඩක් නැහැ. It's no use to dance. නමුත් But අනේ මට පුළුවන් නම් ඔයත් එක්ක නටන ඔබට ඔකේ කරකව කව. අනේ මට පුළුවන් නම් ඔයත් එක්ක නටන්න. I wish I could dance with you. Okay, very good. Very good. හොඳට අපි අධ්‍යයනය කරනවා. Okay. Good. Very good. නියමයි. Excellent. තව ඇහුවත් කියනවා. Time late මොකද සාධික දෙන්නක් තියෙන ඔක්කොටම. තව කැමති ඕනෑම කෙනෙක්. මේ කොල්ලෝ ඉන්න ඕන තරම් ඒකනේ. ඉස්සර නිකන් ආපු දවසේ කොහම ආවද නෑ නේද? ආපු දවසේ කොහමද වචන පහක් කියා ගන්න බැරි වුණා? දැන් කොහමද මයික් එක ඉල්ලලා බලෙන් ගන්න මේ ඔක්කොම ප්‍රැක්ටිස් කරලා දින්නේ ඕන ළමෙක් මන් නගිටවනවා. Right, okay. Hi, how are you? I'm quite well. Nice to meet you. My name is Sandru Anjay Singh. What's your name? My name is Birinja. Where do you come from? I come from New Zealand. Oh my God, very good. Is this your first visit to Sri Lanka? Yes, it is my first visit to Sri Lanka. Do you think that Sri Lanka is a beautiful country? Yes, Sri Lanka is a beautiful country. How long have you been here? 2 months. With whom did you come here? I came with my family members. Are you married? No, I am still single. Oh, do you have a girlfriend? No, I have. Do you have a brother and sister? I have one sister. Next one. What do you do for work? I am a student. Students. Okay, how old are you? I am 15 years old. By the way, where do you put up? I'm put up mother. Do you need any help? No thanks. And what is your phone number? My phone number is 071-527-9791. Very good, sir. Okay, next one. By the way, shall we sit here? No, I prefer to sit in the middle of the bus. It is very warm. Open shutters. By the way, how far are you going to now? I'm going up to Peradeniya. What is your destination? I'm going to Kandy. What is your destination? I'm of course going to Madara. Get me ticket to Madara. Don't you have? No. Don't you have change? Sorry, I don't have change. Okay, then I'll ask the later. Thank you very much. Now say this in English. Understand? Okay, මට හොඳ චිත්‍ර අඳින්න පුළුවන්. I am good at drawing. මට නටන්න ඕමනයි. I want to dance. I want to Dance. මට බඩගිනි. I'm hungry. අපි කමුද? Shall we eat? Okay, very good. දැන් මොකද අපි අක්කොල්ලට next one. Right. Very good. Very good. තව මේ පැත්තේ අර පැත්තේ නිකන් ගියේම නෑ වගේ නේ. කවුද ඊට වෙන්නේ? කියන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඕනගෙන එන හිටවන්න. අනද දෙන්න අපි පුංචි දුවෙක් ඉන්නේ අපිට බලමු. අම්මා ඉල්ලනවා අපේ එක ඉල්ලක් කතා කරනවද බලන්න. ඔව් කතා කරනවා. කවුරු ඕන කෙනෙක් පෙන්නන්න නිකන් බය වෙන්න එපා. මේ ළමයි හැමෝම පන්ති ඇතුලේ මාත් එක්ක කතා කරලා තියෙන්නේ. මේ හැම ළමයිකම මේකද ප්‍රැක්ටිස් කරවලා තියෙන්නේ. Hi, how are you? I'm well. Nice to meet you. My name is Sandru Anjay. What's your name? My name is Lasidma. Where you come from? I am come from Australia. Oh my God, Australia. Okay. With whom did you come here? I came with my family members. Is this your first trip to Sri Lanka? Yes, this is my first visit to Sri Lanka. Are you married? No, I am still single. Still single. Okay. Do you have a brother and sister? Yes, I have two Oh. sisters. Do you think that Sri Lanka is a beautiful country? Yes, of course, this is a very beautiful country. Okay. By the way, where do you put up? I put up Hikka.
Okay, good. So next one. What do you do for work? I for work. How old are you? I am 11 years old. By the way, shall we sit here? No, I prepare to middle of the bus. It is very warm open shutters. By the way, how are you going? I am going up to Peradeniya. What is your destination? I am of course going to Kandy. Get me ticket to Kandy. Sorry, don't have change. Sorry, I don't have change. Okay? Okay, thank you. Now say this in English. Understand? මට හොඳට අපි මට බඩ කිනි. I am hungry. අපි උයමුද? Shall we go? මට උයන්න ඕමනයි. I want to go. මට උයන්න හදිස්සි. I am hurry to go. ඔව්. නමුත් But මට උයන්න බෑ දැන්. I I can't. can't cook now. ඒක නෙවෙයි. By the way, මම කෝපි ටිකක් බොන්නේ හදන්නේ. I am going to have some coffee. I'm going to have some coffee. Very good. Then on the lap, yeah. Okay, very good. Next one. Right, last chance. ඕනෑම දරුවෙක් ඔබ කියන්න. ඕනෑම දරුවෙක් ඔබ කියන්න නැගිටිනවා ආදරණීය අම්මේ තාත්තේ. පටන් ගත්ත දවස වගේම පානක් වෙලා හිටන්න පුළුවන් පටන් ගත්ත දවසේ සර් මේ ඕක දාලා යන්න පුළුවන් මග. එහෙම හිතෙන්න පුළුවන් නේද? මාස 4 කරයිද දන්නෙත් නැහැ. අද ඔබේ දේ දරුවෝ කතා කරනවා. එක වචන පහක් බැරි වෙච්ච දරුවෝ අද කතා කරනවා. අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහිල්ලා ලංකාවේ ගොඩක් දරුවන්ට ඉංග්‍රීසි දාන්න බෑ. එක වචන 10ක් ගෙදර කතා කරන්න හෙන්නේ නැහැ. පුළුපරු ටික කියා ගන්න බෑ. ගෙදර තියෙන මොන ශරීරයේ කොටස් ටික කියා ගන්න බෑ. ගෙදර තියෙන උපකරණ ටික කියා ගන්න බෑ. වචන 10ක් වාක්‍ය 10ක් පොඩියටවත් කතා කරගන්න බෑ. සුද්ධ දැක්කම දුවනවා. ලංකාවේ ගොඩක් දරුවෝ එහෙමයි. අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තාත් කොච්චර ටියුෂන් ගියත් කොච්චර පන්ති ගියත් මෙහෙම කතා කරු පන්තියක් තියෙනවා නම් මට කියන්න අතපට්ටමට දාන්න. නැත්තම් කටපට්ටමට දාන්න ගිහිල්ලා. මොකද මෙහෙම පන්ති නෑ. පටන් ගත්ත දවස වගේම අවසන් දවසේ දෙමාපියෝ ගෙන්නලා දෙමාපියෝගේ ඉස්සරහා දරුවෝ ඉංග්‍රීසියෙන් කතා කරලා දෙන පන්තියක් ලංකාවේ තියෙනවා නම් කියන්න මට. ලංකාවේ තියෙනවා නම් කියන්න මොකද? එහෙම ලංකාවේවත් නෑ. රයිට්ස් ඕන කෙනෙක් ඕනම දරුවෙක් නැගිටිනවා කියන්නේ. Okay, very good. Then we call it my son. Hi, how are you? I am okay. Nice to meet you. My name is Sandra Jai Singh. What's your name? My name is Ludam. Where do you come from? I am come from Korea. Korea! Oh my God! Is this a best to Sri Lanka? Yes, this is my first visit. Do you think that Sri Lanka is a beautiful country? Yes, of course. It is a very beautiful country. Do you have children? Yes, I have a little son. Oh my God! Oh, good son. With whom did you come here? I am came here with my family members. Very good. Where do you put up? I am put up in Valigama. Valigama. By the way, do you need any help? No thanks. By the way, shall we sit here? No, I prepared to sit in the middle of the bus. It is very warm open shutters. By the way, how are you going? I am going to Peradeniya. What is your destination? I am of course going to Madara. Get me ticket to Madara. Don't you have change? Sorry, I don't have change. Then I will give you the balance later. Have a marker than the ticket? Thank you. Thank you, very good. Now say this in English. අපි නටමුද? Shall we dance? මට නටන්න උවමනයි. I go to dance. මට හොඳට නටන්න පුළුවන්. I go to dance. නමුත් But මට නටන්න බෑ දැන්. I can't dance now. ඒක නෙවෙයි. By the way, අනේ මට පුළුවන් නම් ඔයත් එක නටන්න. නටනවා බටෝකේ කරකව. අනේ මට පුළුවන් නම් ඔයත් එක නටන්න. I wish I could like to dance. Okay, then on the clap එකක්. බලන්න කොල්ලෝ හරි අපූර්වද නේ? බය සැක මග හැරිලා. බය සැක මග හැරිලා හරි අපූර්වවට ලස්සනට කතා කරා. බය සැක නැතුව මෙහෙම කතා කරන පන්තියක් තියෙනවා කියන්නේ ඉක්මනට. right. තව කාල සීමාව ඉතාමත් සීමිත වෙච්ච නිසා මේ right. ආදරණීය අම්මලාතේ ඔබට කියන්නේ මේ බබාලා ටික හරි අපූර්වට හදලා තියෙන්නේ. ඔය ඕනෑම ළමෙක් නැගිටිනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය හිතන්නේ අපේ දරුවට පුළුවන් ද කියලා සැකයක් හිතාගන්න මම නැගිටිනවා ඕන කෙනෙක්. හැම දරුවෙක්ම හදලා තියෙන විදිහට. මේක දරුවෙක්ව මං කියන්නේ පුතේ මහවල් දවසේ ගන්නවා ලෙඩ වෙලා වරෙන් එක්කෙනෙක් කිව්වද? එක දරුවෙක්ටවත් කියලා නෑ මම උඹව ගන්නවා කියලා. මේ හැම දරුවෙක්ම මම ඔක්කොටම එක වගේ පුළුවන්. ඒ නිසා තමයි වගකීමෙන් කියන්නේ අද බලන්න හරි හරුවට ඉංග්‍රීසිත් එක්ක ඔට්ටු වෙන ළමයි.
පළවෙනි දවස් වගේද? පළවෙනි දවස් වගේ නෙවෙයි කියන ඔබට හරි වගකීමෙන් කියන්න පුළුවන් ආදරණීය අපේ තාත්තේ. ඉතින් මේ කෙටි කාලේට ඔහොම කතා කරනවා නම් දැන් සුද්ධ දැක්කම අපේ ළමයි දුවන්නේ නැහැ. සුද්ධ දැක්කම දුවපු කාලේ ඉවරයි මේ ළමයි අපේ ළමයි මයි ගාවට ආපු ළමයි. මේ උඩ ඉංග්‍රීසි පත්තරෙත් අපි ගෙනල්ලා තියෙන ළමයි එක වැඩ කරන්නේ නේද? ආව ඒකේ ඇක්ටිවිටි කියා කර අපරන් තින්නේ. ඉංග්‍රීසි පත්තරේ හරියට අපුරු වැඩ ටික මේ ළමයි කරන සූදානම්. මෙන්න ඊළඟ අවස්ථාව අපිට තියෙන වැදගත්ම අවස්ථාව ආදරණීය අපේ තාත්තේ